කොහොමද කට්ටිය? ඉතින් ගොඩ දවසක ඉන්නේද? ඉතින් සෑහෙන බිසි කාලයකට පස්සේ ලැබුණු දවස් 4 නිවාඩුව අපි දෙන්න හොඳට එන්ජොයි කරන්න තමයි මේ යන්නේ. ඉතින් අය අපේ පළවෙනි දන්සල් ප්‍රයත්නය මෙතන තිබ්බේ පාන් දන්සල. ඉතින් ඒක ළඟට යනකොට පොලිං ඔන්න මෙන්න තියලා ඒ දන්සල ඉරුණා. ඉතින් අපේ පළවෙනි දන්සල් ප්‍රයත්නය අසාර්ථක වුණා. ඊට පස්සේ අපි තව දන්සලක් හමුුණා. අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බා. ඉතින් අපි එතන ගිහිල්ලා පොලිමේ ඉන්නකොට ඒ දන්සලක් ඉරුණා. දෙවෙනි උත්සාහයත් අසාර්ථකයි. දැන් අපි දෙන්න ඊට පස්සේ තව අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බා. ඉතින් ඒකේ පොලිමේ ඉන්නවා. ඒකෙන් නම් අපිට අයිස්ක්‍රීම් එකක් කන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න ඊළඟට අපි දෙන්නට යනකොට හම්බුණා සව් දන්සලා. මේ සව් එක රසට හදලා තිබ්බා කජු එහෙම දාලා. ඉතින් අපි දෙන්න ඒකෙන් හොඳ සව් එකකුත් බිව්වා. ඊට පස්සේ ඉතින් රෑ වෙලා අපි දෙන්න ගෙදර ගියා. අපේ කොත්තුවකුත් අරගෙන අම්මලත් එක්ක කන්නේ කියලා ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ටික රෑ වුණාට පස්සේ ආය ආවා පාරට. ඉතින් මේ පාර දෙපැත්තේ ලස්සනට කූඩු දාලා සලසලා තිබ්බා. අපි ඒවත් බලාගෙන ගියා. ඉතින් මෙතන චූටි බබාලා ටිකක් භක්ති ගීත කියනවා. එතනත් ලස්සනට සලසලා තිබ්බා. අපි ඉතින් ඒක ඉස්සරහිනුත් ආවා. ඉතින් ඔහොම අපි දෙන්න හිමීට ටවුන් එක පැත්තට ආවා. ඉතින් මෙතන ලස්සන කුඩු ටිකක් දාලා තිබ්බා. මං හිතන්නේ මේ කුඩු දාලා තියෙන්නේ ඉස්කෝලවලින්. ඉතින් අපි දෙන්න එන ගමන් මෙතන first, second, third place මොනවා වෙන්නේ නැතිද කියලා නිකන් ගෙස් කරා. ඉතින් අපිට හිතුණ විදිහට මේක තමයි first place එන්න ඕනේ කියලා අපිට හිතුනේ. ඊට පස්සේ ඊළඟට තව කුඩුවක් තිබ්බා. ඉන්න එකක් පෙන්නන්න. මේක අපිට හිතුණා second place වගේ එයි කියලා. සමහර විට first වෙන්නත් පුළුවන්. මේක සමහර විට third වෙන්න පුළුවන් කියලා හිතුණා. ඉතින් අපි දෙන්න හැමෝම තෝරලා හිමීට ඉස්සරහට ආවා. ඊට පස්සේ මෙතන ස්ටේජ් එකක් ගහලා පොඩි යනවා මේ භක්ති ගීත රසන රාමයේ ටිකක් තිබ්බා. ඉතින් එතනට වෙලා ඉඳලා අපි දෙන්න හිමීට ගෙදර ආවා. ඉතින් ඔන්න ඔහම එදා දවස් ඉවර වුණේ. එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න. අපි දෙන්න ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම එන්න.